වෙබ්සයිට් එකට මිනිස්සු එනවා ඒත් ඇවිත් මුකුත් නොකරම ආපහු යනවද? හේතුව මොකක්ද දන්නවද? වෙබ් අඩවියක් කියන්නේ නිකම්ම ඔන්ලයින් තියෙන බෝඩ් ලෑල්ලක් නෙවෙයි. ඒක තමයි තමන්ගේ ඩිජිටල් වෙළඳසැල. ඉතින් අද අපි බලමු මේ කියන වෙළඳසැලට එන ක්ලික් එකක් ඇත්තම ඇත්ත පාරිභෝගිකයෙක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. මේ ඩිජිටල් ලෝකයේ පෙනී සිටීම කියන එක කොච්චර තීරණාත්මකද? මේක ටිකක් සැර කතාවක් වගේ ඒත් අහන්නකෝ. ඔබට පෝර්ට්ෆෝලියෝ වෙබ් අඩවියක් නැත්නම් රැකියාවක් නොලැබීමේ සම්භාවිතාව 99%ක්. ඉතින් මේකෙන් කියවෙන්නේ හරිම පැහැදිලි දෙයක්. ඔන්ලයින් ලෝකයේ නොපෙනී ඉන්නවා කියන්නේ ව්‍යාපාරික ලෝකයේ නොපෙනී ඉන්නවා වගේම තමයි. හිතන්නකෝ තමන්ගේ වෙබ් අඩවිය කියන්නේ හරියට කාර්යබහුල ටවුන් එකක තියෙන තමන්ගේම කඩේ වගේ. දැන් දොර ඇරලා තිබ්බ පළියට කවුරුත් ඇතුළට එන්නේ නැහනේ. ඒ කඩේ පාරේ යන අයගේ ඇහැගෙට එන්න ඕන. ඇතුළට ආවම හොඳ පිළිගැනීමක් ලැබෙන්නත් ඕන. අන්තිමට යමක් මිලදී ගන්න හිතන තරමට ඒත්තු ගැන්වෙන්නත් ඕන. හරි. එතකොට කොහොමද මේ ඩිජිටල් ටවුන් එකේ මිනිස්සුන්ට අපිව හොයාගන්න සලස්වන්නේ? ඩිජිටල් ලෝකයේ තියෙන ප්‍රධාන පාරවල් තමයි Google වගේ සෙවුම් යන්ත්‍ර. ඉතින් ඒ පාරවල් වල අපේ කඩේට හොඳම තැනක් ගන්න උදව් කරන රහස් සිතියම තමයි සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය. නැත්නම් අපි හැමෝම දන්න විදිහට SEO. ඉතින් Google එකට තමන්ගේ වෙබ් අඩවිය ගැන හරියටම තීරුම් කරලා දෙන්න මූලික කුළුණු 4ක් තියෙනවා. Page titles, ඒ කියන්නේ පිටු මාතෘකාව, ඒක තමයි වෙබ් පිටුවේ නම. Page headings, ඒ කියන්නේ පිටු සිරස්තල. ඒව තමයි ඒක ඇතුලේ තියෙන පරිච්ඡේද වගේ. Keywords, ඒ කියන්නේ මූල පද. මිනිස්සු තමන්ව හොයන්න පාවිච්චි කරන වචන. සහ page links, ඒ කියන්නේ පිටු සබැඳි. ඒවා ඩිජිටල් ලෝකයේ තියෙන නිර්දේශ කිරීම වගේ දේවල්. පිටුවක මාතෘකාව කියන්නේ හරියටම පොතක කවරේ වගේ. Google එකේ ප්‍රතිඵලවලයි browser tab එකේ පේන්නේ මේක. ඉතින් ඒක පැහැදිලි, ආකර්ෂණීය සහ කෙටි වෙන්නම ඕන. මොකද අනාගත පාරිභෝගිකෙක් මුලින්මම දකින්නේ මේ මාතෘකාව. පොතේ කවරේ හරිනම් පොත ඇතුලේ තියෙන පාඩම් වගේ තමයි මේ සිරස්තල. ඒ කියන්නේ H1, H2 වගේ දේවල්. ඔන්න බලන්න මේ ස්ලයිඩ් එකේ තියෙන about the program කියන ලොකු සිරස්තලය. මේ වගේ දේවල් වලින් කියවන කෙනාට වගේම Google එකටත් පිටුවේ තියෙන දේ පිළිවෙලකට තේරුම් ගන්න පාර පෙන්නනවා. හිතන්න මෙතන ක්ලික් කරන්න කියන ලින්ක් එකක්. හරියට පාරේ බෝඩ් එකක් තියෙනවා වගේ එහාට යන්න කියලා. කොහටද? කවුද දන්නේ? ඒත් UBS South Campus සිට බෆලෝ නගර මැදයට යන මෙට්‍රෝ මාර්ගය වගේ විස්තරයක් එක්ක ලින්ක් එකක් දුන්නම ඒක ක්ලික් කරන කෙනාට වගේම සෙවුම් යන්ත්‍රවලටත් ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා පැහැදිලිවම තේරෙනවා. හරි. SEO පාවිච්චි කරලා අපි දැන් කට්ටියව ඩිජිටල් කඩේ ඇතුළට ගෙන්න ගත්තා කියමුකෝ. ඒත් දොරෙන් ඇතුළට ආවට පස්සේ මොකද වෙන්නේ? කඩේ අවුල් සහගත නම් මිනිස්සු ආපු පාරෙන්ම ආපහු හැරලා යයි නේද? අනේ නිසා ඇතුළට ආපු කෙනාට ලැබෙන අත්දැකීම, ඒ කියන්නේ user experience එක අතිශයින්ම වැදගත් වෙනවා. පරිශීලක අත්දැකීම නැත්නම් UX මේකට ලොකු වචන තිබ්බට සරලවම කිව්වොත් UX කියන්නේ වෙබ් අඩවිය පාවිච්චි කරන කෙනෙක්ට ඒ වෙලාවෙ මොකක්ද හිතෙන්නේ කියන එක. ඒක ලේසිද, පැහැදිලිද, නැත්නම් එයාලට කලකිරීමක් දැනෙනවද? අන්න ඒ හැඟීම තමයි UX කියන්නේ. එනම් හොඳ අත්දැකීමක් දෙන්න මොනවද කරන්න ඕනේ? මෙන්න ප්‍රධාන කරුණ 3ක්. 1. ඕනෑම කෙනෙක්ට ආබාධ සහිත අයටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදන එක. 2. ගොඩක් අය වෙබ් අඩවි බලන්නේ ෆෝන් එකකින් නිසා මොබයිල් එකට මුල් තැන දෙන එක. 3. ලස්සනට වඩා පැහැදිලි බවට මුල් තැන දීලා Tamante කතාව සරලව කියන එක. වෙබ් අඩවියේ මොනම නිර්මාණ තීරණයක් ගන්න කලිනුත් තමන්ගෙන්ම අහන්න ඕන එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේකින් අලුත් කෙනෙක්ට අපිව ඉක්මනින් තීරණ අරන් විශ්වාසය ගොඩනගා ගන්න උදව්වක් වෙනවද කියන එක. අන්න ඒක තමයි තීරණාත්මකම කාරණය. හරි. මිනිස්සුන්ව වෙබ් අඩවියට ගෙන්න ගත්තා. එයාලට හොඳ අත්දැකීමකුත් දුන්නා. දැන් තමයි වැදගත්ම හරිය. මේ උනන්දුවක් දක්වන කෙනාව ඇත්තටම මිලදී ගන්න පාරිභෝගිකයෙක් බවට පත් කරගන්නේ කොහොමද? ඒකට තියෙන යතුර තමයි තමන්ගේ ඉදිරිපත් කිරීම. සාර්ථක ඉදිරිපත් කිරීමක් කියන්නේ හරියට පියවර 4ක කතාවක් වගේ. පළවෙනියට ක්ෂණිකව අවධානය දිනා ගන්න. දෙවනුව තමන්ගේ ලැබෙන ප්‍රයෝජන මොකක්ද කියලා පැහැදිලිවම කියන්න. තුන්වනුව හිතේ තියෙන පුරම් ප්‍රශ්නවලට අහන්නත් කලින් උත්තර දෙන්න. අන්තිමට ඊළඟට කරන්න ඕන දේ පැහැදිලිවම බලවත් විදිහට කියන්න. මෙන්න බලන්න මේ ස්ලයිඩ් එකේ තියෙන නියම උදාහරණය. මුලින්ම ප්‍රශ්නයක් අහනවා ඔන්ලයින් කැපිලා පේන්න අමාරුද කියලා. ඊට පස්සේ විසඳුම දීලා ව්‍යාපාර 500කට වඩා අපෙන් සේවය ආරන් තියෙනවා කියලා සාක්ෂියකුත් දීලා අන්තිමටම දැන්ම අපිට කතා කරන්න කියලා පැහැදිලි ක්‍රියාමාර්ගයක් දෙනවා. ඔන්න ওই විදිහක තමයි ඒත්තු ගැන්වෙන පොඩි විඩියක් ගොඩනගන්නේ. ඒ වගේම තව එක දෙයක් මතක තියාගන්න ඕන මේ සම්පූර්ණ පණිවිඩයේම වචන 80ක් 150ක් අතර තියාගන්න එක හරිම වැදගත්. ඇයි? මොකද අද කාලේ මිනිස්සුන්ගේ අවධානය තියාගන්න පුළුවන් බොහොම ටික වෙලාවයි. ඒ නිසා කෙටියෙන් සහ පැහැදිලිව කියන එක තමයි හොඳම දේ.
හරි. එහෙනම් අපි දැන් මේ කතා කරපු හැමදේම එකට ගලපලා බලමු. පාරිභෝගිකයන්ව හොයා ගැනීම, එයාලට හොඳ අත්දැකීමක් දීම සහ එයාලව මිලදී ගැනීමට පොළඹවා ගැනීම. මේ කියන කොටස් තුනම එකට වැඩ කරන සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද? ට්‍රෙන්ඩ්ස් එයියයි. ඒත් සාර්ථක වෙබ් අඩවියක මේ මූලික දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි පැහැදිලි පණිවිඩයක්, පහසුවෙන් සැරිසරිය හැකිවීම, ක්‍රියාවට පොළඹවන බලවත් ඉල්ලීම් සහ බලපු ගමන් විශ්වාසයක් ඇතිවන සරල බවක් දැනෙන වෙබ් අඩවියක්. ඉතින් අන්තිමට තමන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නේ මේකයි. තමන්ගේ ඩිජිටල් කඩේ නිකම්ම දොර ඇරලා විතරද තියන්නේ? නැත්නම් ඇත්තටම සාර්ථක වෙන්නම හදලාද තියන්නේ?